පොතේ නම ඊසොෆ්ගේ පොත. ඊසොෆ්ගේ පොත. මට දින හොඳ අදහසක්. ඉවෙන්නේ. අපේ පාලක මණ්ඩලය තීරණය කරා මේ පොත ඕගොල්ලන්ට රංග දක්වන්න. සම්විධානන් වහන්සේගේ ජනතාව පහල් බවින් මුදවන පිණිස දෙවියන් වහන්සේ ඔබට අමතල සිටි. දෙවියන් වහන්සේ ඔබලගේ දෙවියන්ගේ මට ඇති වැඩක් නැහැ. ඔබලා බාලු මට මගේ ජනතාව නිවහල් දේශයකට රැගෙන යන්න අවසර දෙන්න. මේ ජනතාව මෙතන මොසෙස් වගේ වීරයෙක් වෙන්න දාදන්නේ. ගෝත්‍රයා ඊසොප්ට වීරයෙක් වෙන්න උවම නැහැ. අපිට මග පෙන්නන්න දෙවියන් වහන්සේව තෝරගත්තා. ඔබ කවුද? බාධා කිරීමට සමාව. මේ පොත ගොඩක් ලොකුයි. මේකේ හැම පිටුවක් අපිට රඟ දක්වන්න ගියොත් අවුරුදු 40ක් වක්වත් ගත වෙනවා. අපි ඒක නිසා මේ පොතේ පිටු මේව මැදින් පෙරලනවා. මිදානන් වහන්සේ මේ තෝරාගත් ජාතිය අතිමාතු ආස්කම් දක්වමින් ඒ කූර පාලකයාගේ කල් බවින් මුදවාගත් සීක. පිටුවක 79 පරිච්ඡේදයේ 15 එන්න සියලු දෙනාම අපි එකාවෙන් සමිඳුන්ට ජය දී ගමු. මගේ සොහොයුරිය උන්වහන්සේ මාට පැවසූ පරිදි නොයෙක් දුෂ්කරතා මැදුවද අපට බොහෝ දුර ගමන් කිරීමට තියෙනවා. අප දෙවියන් කෙරෙහි විශ්වාසය තබනවා. දෙවියන් සිටින විට අපට කිසි අපදානමක්. දෙවියන් වහන්සේ අප සමගයි. මේ ජන කණ්ඩායම ඊසොප් නායකත්වයෙන් නිවහල් දේශයකට යන අතරමඟදී මොහොන් ඊළඟට තුල්ලන්නේ දුෂ්කරතා බහුල පාලුකරයකටයි. මොහොන් මේ පාලුකරයේදී 3ක් පමණ කාලයක් අති වෙහෙසකාරීව ජාලය පොතක් නොමැතිව ගමන් කළා. අපි බලන්නෙමු ළඟට මොකද වුනේ කියලා.
නුඹලාගේ දැනුමේ නොව ඇදහිල්ලෙන් පමණි. අපිට ඔබ විශ්වාස නැහැ. මෙතරම් දුර රැගෙන ස්වාමින් වහන්සේව ඔබ විශ්වාස කරනවද? මේ පාලුතරේට අපිම ගෙනාවේ වහල් දේශයේ මිනිවරවල් නැති නිසාද? වහල් දේශයේදී බඳුන් ළඟ වාඩි වී ඇතිතරම් කෑම කන්න පුළුවන්කම තිබුණා. ඔබ මේ මුළු ජනතාවම සාගින්නේ මරා දැමීමට මේ පාලුතරේට ගෙනාවේ ඇයි? මේ පාලුකරේ වැන්න පිටින් තුනක් පමණ සිටියා. ඒ බොන්නට ජලය පොතක් නේ. වහන්සේ නුඹලාට පිළිතුරු දෙන්නසේක. නුඹලා සියලු දෙනා නිශ්චලව සිටිය යුතුයි. ඊසෝ ඔබ කොහෙද යන්නේ? මේ සඳහා උන්වහන්සේගෙන් පිළිතුරක් සෙවීමට. අපේ පාලුකරේ අතරමං ගොඩ බලා ගියාට බැරිද? දැන්වත් අපි ඊසොප් මත යන්න එක නවත්තන්න ඕනේ. ඉතින් අපේම සැලැස්මක් ක්‍රියාත්මක කරන්න ඕන. නෑ. අන්න ඔහු වෙනවා. වහන්සේ මා හට පැවසූ පරිදි ඔහු කරදිය ජලවල පොතේ වතුර බිව්වා. කරදිය ජලය මිහිරි ජලය බවට පත් වෙලා. වහන්සේගේ නියෝග ආරක්ෂා කරන්නේ නම් උඹලා අපිට කිසිදු ලෙඩ රෝගයක් අපමුණවන්න නෙමෙයි. මන්ද නුඹලාට වේදන ස්වාමින් වහන්සේමම ඊසොප් තුලින් නුඹලාට ඇසුරේ දෙවියන් වහන්සේගේ හඬ. මින් ඉදිරියට නුඹලා සියලු දෙනා දෙවියන් වහන්සේ සමග ඇති කරගත් කිවිසුම කඩනවන ලෙසට